සුබ දවසක් අයාලට. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ ඉවත දාන්න රෙදි කෑලි වලින් ලස්සන බූල් එකක් හදාගන්න විදිය. ඉතින් මේ වගේ පොඩි රෙදි කෑල්ලකින් අපිට ලස්සන බූල් එකක් හදාගන්න පුළුවන්. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලම මේ වගේ පොඩි රෙදි කොටසක් අපිට ඕන වෙනවා. මේ තියෙන්නේ කන පිට පැත්ත. මේ තියෙන්නේ හොඳ පිට පැත්ත. ඉතින් ඔයාලට මේක කැමති ප්‍රමාණයකින් ගන්න පුළුවන් මේ සයිස් එක නම්. මෙන්න මේ විදිහට හරි හතරස් විදිහට තමයි මේක කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට කපලා අපි මේක කන පිට පැත්තට මෙහෙම නමලා මේක වටේට අපි මහ ගන්න ඕනේ. මැෂින් එකකින් මහ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අතින් ඔයාලට මහගෙන යන්නත් පුළුවන්. මේක මැෂින් එකෙන් මහුවොත් නම් ඒක ක්වොලිටි එකට එනවා. ඉතින් මේ විදිහට මේක වටේටම මහගෙන ඉන්න. මෙන්න මේ විදිහට අපි මේක වටේ මහ ගන්න ඕනේ. මේ වගේ පොඩි හිඩසක් තියලා මහ ගන්න ඕනේ වටේට. මොකද අපි මේක හොඳ පිටට හරව ගන්න ඕනේ. ඒක නිසා අපි දැන් මේක හොඳ පිටට හරව ගන්න හදන්නේ. මොකක් හරි කූරකින් අපි මේ විදිහට මේක ගානට හරි ගස්ස ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි හොඳ පිට පැත්තට හරව ගන්න. ඊට පස්සේ අපි මේක බෝ එකක් විදිහට මහ ගන්න තමයි හදන්නේ. දැන් මෙන්න මෙහෙම නමලා බලලා හරි මැදින් මෙන්න මේ විදිහට අපේ බෝ එක අපි හදාගන්න. ඔයාලා ගන්න රෙදි කෑල්ල ප්‍රමාණය අනුව තමයි බෝ එක ලොකු වෙනවද පොඩි වෙනවද කියලා තීරණය වෙන්නේ. ඉතින් ඔයාලට කැමති නම් ඊට වඩා ලොකු වෙලා හදාගන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට පොඩි වෙලා හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මේකට බූල් එකක් තමයි මම අද දාන්නේ. මේකට අපිට ක්ලිප් එකක් දාගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට බෝල් එක අලව ගන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ තව පුංචි රෙදි කොටස් කෑල්ලක් ඕන වෙනවා. මේකත් අපි මෙන්න මේ විදිහට නමලා හරි මේක මහ ගන්නත් පුළුවන්.
මෙන්න මේ විදිහට අපි මැදට මේ රෙදි කෑල්ල තියලා මහ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපිට ඉතා ඉක්මනින් ලස්සනට බෝ එකක් හදාගන්න පුළුවන්. කොණ්ඩ බෝල් එකක්, මේක ක්ලිප් එකක් හදාගන්නත් පුළුවන්, බෑන්ඩ් එකකට දාන්නත් පුළුවන්. ඉතින් අපිට මේ විදිහට ඉවත දාන්න රෙදි කෑලි වලින් තමයි මම අද මේ නිර්මාණය කරේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ නිර්මාණ කරලා බලන්න. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ රෙදි වලින්ම කරපු නිර්මාණ. ඔයාලට පුළුවන් මේ වගේ නිර්මාණ කරලා බලන්න. ඉතින් අදට එහෙනම් අපේ වීඩියෝ එක ඉවර කරන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අපිව subscribe කරන්න, like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.